කොහොමද? මට මේ අවිහිංසාව ගැන පොඩි පොතක් හම්බුණා. ඒක කියව හිටියේ. මේ ඇත්තටම ඔය දරුවා දන්න විදිහට අවිහිංසාව කියන්නේ මොකද්ද? ප්‍රශ්න අහලා අමාරුවේ දාන්න නවත්ත ගත්ත නෙවෙයි. අපි ඉතින් ටිකක් ඒ ගැන කතා කරමු. හොඳයිනේ නේද? ඇත්තටම අවිහිංසාව කියන්නේ නිකන් වචනයක් නෙවෙයි. හා නැද්ද? ඔව්. හැම සතෙක් කෙරෙහිම අපේ හිත හදවත තුල ඇතිවෙන ආදරය, කරුණාව, මෛත්‍රිය ඒ විතරක් නෙවෙයි ගෞරවය, නිදහසේ වේදනාවකින් තොරව ජීවත් වෙන්න ඔය හැම සතෙක්ම ආසයි. මේ අපි වගේම තමයි. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නය. සත්තුන්ගේ නිදහසට රැකවරණයට ඉඩ දීලා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් රැකලා දීලා අපි පෙන්눔 කරන්නේ මොකද්ද? හරි. අපේ තියෙන මනුස්සත්වයේ උතුම් බව. වෙන මොකද්ද? හරි එහෙනම් දරුවෝ මම පොතේ ඉතුරු ටිකක් කියවන්නම්. ওই දරුවගේ මේ වැඩක් කරගන්න. මේ යන ගමන් මම එක්කත් කතා කරලා යන්න ඕනේ. ඈ හරි.